ජීවිතයේ ශරීරයේ ඉවත් කරන ප්‍රධාන අපකරණය මොනවාද? මුස්තාවේ ජීවිතයේ ශරීරයෙන් ඉවත් කරන ප්‍රධාන අපකරණය මොනවාද කියලා. එතකොට මෙතන දෙන්න පළවෙනි පාඩම් දැනගන්න. ශරීරයේ පස්සේ දෝනියල් මාර්ගයනේ ඔතේ දෝනියල් අන්දායකට ජල්ලේ ඒක සම්පූර්ණ කරගන්න. අපේ ශරීරයේ කරන ප්‍රධානම බයිස්ටර් ඉන්ද්‍රිය වෙන්නේ වකුගඩු. ඉතින් මේ වකුගඩු වල තමයි නයිට්‍රජන් බයිස්ටර් ප්‍රධාන ඵලයක් වල කියනවා මේ. දැන් ඉතින් වකුගඩුව කරන්නේ. දෙකම මේ වකුගඩුව කරහා බහැරගෙන යනවා ඉතින් ප්‍රධාන ප්‍රධාන අපකරණය. එතනදී අපිට උත්තර ගන්න වෙන්නේ දුබුරියා ආවරස්පත් නැහැ කියන අපර වෙන්නේ ප්‍රශ්නේ. ඒක ගන්න. හරි. ඉන්න ගන්න දෙනවා. අනිවාර්යෙන් පිළිගෙනවා තමයි. අවකාශනෝ නියතේ කියන්නේ. අවකාශනෝ නියතේ ගුණ වෙන්න ඕන. මැග්නීසියම් වල මවුලක. මවුලක කියලා නෑනේ. අපිට මේක ස්කන්ධයක්. අනිවාර්යෙන් මවුල ගා ගන්න ඕනේ. මවුල ගා ගන්න. මේක නෑ. මවුල අපිට ජීවිතේ ස්කන්ධ කරලා දෙනවා. අපිට මැග්නීසියම් මෝල් ස්කන්ධයි. මැග්නීසියම් හරියට දෙන්න දෙනවා අපේ. විසිනම ඒ බ්‍රෑන්ඩ් ඒක තමයි. බ්‍රෑන්ඩ් කරනවා ඒක තමයි කරනවා. මෝල් එක මෝල් එක. විද්‍යාත්මක ඉතිහාසය ඒවා එකයි අපිට විද්‍යාත්මක ඒවා දෙකයි මේක දෙකකින් කියලා කියන්නේ ඉතින් ඒක මම උන්නේ අපි මොනවද කරන්නේ මොනවද කරන්නේ
ගොඩක් දුරට කෙමිස්ට්‍රි වල මොකද හොයාගන්න නැතිව අපි උත්තර ගන්න බැහැ. ඒක ප්‍රධාන බලන්න ඕනේ. මම වීඩියෝ එක කරලා ඒක වෙනම එකක් මොකක්ද? ඒක මම සමස්ත සංකේත අතරේ සමස්ත සංකේත බන්ධන සහිත දැන් සමස්ත බන්ධනයක් නම් තියෙනවන කරුණු කාරණා කීපයක් එකක් කාබන් තියෙන්නේ දැන් හයිඩ්‍රජන් තියෙන්නේ ඔය කාබන් විතරක් ඊට හයිඩ්‍රජන් විතරක් එහෙම නැත්නම් දෙන්න එහෙම නැත්නම් සමස්ත බන්ධන වෙන්නේ අපිට ඒ වගේ පොයින්ට් දෙක අහලා සමහරවිට මේ උදේ ගන්න පුළුවන්. මේක මොකක්ද කියලා රැඳිලා වෙන්නේ. මෙයාගේ ස්ත්‍රීන. මෙයාගේ සම්බන්ධය. සාමාන්‍ය ජීවිතයක් නැහැ. සම්පර්කාන්ත ජීවිතයක දෙවෙනි කෙනෙක්. දැන් ලැබියෙන් විතර වෙන්නේ කියලා බලන්න. ඒක කොහොමද? මෙයාට කොහොමද ඒ ස්ටෝරිය එක හරියට. වැදගත් විතරයි කියලා බලන්න ඕන නම් අපිට මේ මූලධර්ම වල තියෙන විද්‍යුත් ඍණතාවයන් බලන්න වෙනවා. මොනවද බලන්න වෙන්නේ? විද්‍යුත් ඍණතාවය. ඉතින් විද්‍යුත් ඍණතාවය ඒව තමයි සංකල්ප කරන්නේ විද්‍යුත් ඍණතාවය. ඒක අද ගන්න පුළුවන් නම් මෙතන විද්‍යුත් ඍණතාවය වෙනසක් තියෙනවා. මෙයාලගේ බලයන් අතර වෙනසක් තියෙනවා.
දීමක් ආවට පස්සේ අපිට මේ බලයන් සමාන බලයන් නම් බන්ධනය. කපල ධර්ම ඒ ඉතිරි වෙන එක. එහෙනම් බලන්න මේ බන්ධනය නම් සමාන නිසා බන්ධන සමාන නිසා ප්‍රතිවිරුද්ධ නිසා විපලක්ෂ හැබැයි මෙන්න බන්ධනය කපල දාන්න බෑ. ඒක නිසා මේ CS බන්ධනය CS බන්ධනය මේ බන්ධනය ඉලෙක්ට්‍රෝන ඔන්න සමාන CS බන්ධන CS බන්ධන ඉතින් ඒක පිළිල සම්පූර්ණ ඉවර කරලා ඒක නිසා මේ කාබන් ක්ලෝරින් වෙනවා. ආගම මේ තියෙන බන්ධන ප්‍රබලතාවය වැඩි. ආගම මේ තියෙන බන්ධන ප්‍රබලතාවය වැඩි. උදේ මෙතන බලන්න මේක කතාව. මේ ඉන්නේ කම්ප්‍රෙසර් බන්ධනය අපිට කාබන් ක්ලෝරින්. එතකොට ආනන්ද ප්‍රතිවිරුද්ධ ini kamu ini terlihat ini. Teringat konteks terlihat ini.
Mana main bang neta प्रतिक्रिया सिलेबस kata pertama sama kan Indonesia dengan kata ini kata ini sampai kita menjadi media kayaknya dia saya ini naik kita menjadi media jadi market menjadi media kita
Ini sedang apa kira karena untuk orang ini jalan order diberikan itu yang diperkirakan ini orang selalu jadi orang bisa sama dibahagi apapun dan selalu berasal dari oksigen bahwa juga dari mana dia pembangunan jadi dia pasti kita jadi karena anak ya sebenarnya ಪ್ರೇರಣೆಗೆ ನಿಷೇಧಕ್ಕೆ ಕುಮಾರನಿಗೆ ಅವರಿಗೆ ಮಗನಿಗೆ sambil akan mengenal mereka gila kira salju itu yang dia beri kerana dia beri kerana orang benar dia beri kerana gila kira lain itu metric complaint orang jadi makan ni sesuatu kerana ये मात्र उत्पादन में हमारी देख बैठ कराना हमारा ఇక్కడ కాదు ఇక్కడ కాదు orang ఇక్కడ kan itu bisa juga biar biar benar pak sebagai Indonesia dan ini di Indonesia sama dengan यहाँ पर देखना ठीक है
මේකදී කැපිටල් වලින් කියනවා මෙතන කිව්වෙන්නේ කියලා. මේ දෙක විස්තර කරනවා. ඔක කැපිටල් කියලා කියනවා. සිම්පල් සිම්පල් වෙනම සිම්පල් කෙනෙක් ගන්නවා වෙනම සිම්පල් කෙනෙක් ගන්නවා සිම්පල් වෙනම කරලා පස්සේ සිම්පල් කියලා එතකොට මෙයාගේ එකක් එන්නේ නැහැ එකයි මෙයාගේ එකයි එතකොට තුන් මිනිත්තුකට නම් හතර මිනිත්තුනේ වෙන්න බෑ ප්‍රශ්න සංකීර්ණ කියනවා මේ විස්තර කරන අවස්ථාවේ ඉන්නේ Kemudian digunakan seperti capital kemudian simple capital simple itulah simple digunakan capital ini ilangnya simple capital tadi ini dulu simple ini betul awalnya ini betul dan ini kita utar kita dekat kita. Ini adalah kita kita ini. Jadi उत्तर ही है मैंने अभी ये पता चला हम सिंपल तरह में मैसेज ज्यादा आने लगते हैं नंबर के आता है समान प्रमाण लगा देना पाता बार बार करें हमारे विषय में बताएं बैटरी में बार बार समान लगा देना फिर अंदर में का ऑप्शन बने ये भी बंद हो रहा है मैंने इधर इधर ऑप्शन ready other questions Oke, jadi aku bilang kasih channel. Right. घर्षण කියන්නේ යම් වස්තුවක් චලනය කරනවා යම් වස්තුවක් චලනය කරන්න උත්සාහ කරනවා ඒ වස්තුවක චලිතයට එරෙහිව දාන ප්‍රතිරෝධය යම් දෙයක් චලනය වෙන උත්සාහ කරනවාද ඒ චලිතයට එරෙහිව විරුද්ධ ප්‍රතිරෝධය බාධාවක් තමයි කියන්නේ ගහනවා කියන්නේ ලක්ෂණ බලය කියන්නේ චලිතයට එරෙහිවයි ක්‍රියාත්මක වෙන්නේ මේ අතට චලනය වෙන වස්තුවක් නම් घर्षण बल इधर विरुद्ध देने के बाद चलना घर्षण चलनी में बदलना घर्षण अनित बद ये बने मतलब क्या है प्रश्न उत्तरी में हमारे क्या हुए स्पर्श वस्तु स्पर्श करने यहाँ पृष्ठे में वस्तु है पृष्ठे स्पर्श में स्पर्श में पृष्ठे अतरिक्त हमारे घर्षण बल क्या पहले आकार
වස්තුවක් චලනය කරන විතරක් උත්සාහ කරා. ඒ චලනය නොවෙනවනම් වස්තුවක් චලනය කරන එක කරාම උත්සාහ කරා. මේ වස්තුව චලනය නොවෙනවනම් අවස්ථාවේදී ඝර්ෂණ වලින් සමාන වෙනවනේ. මොකද අපි පරිමේය බලය වැඩි කරගෙන එනකොට ඝර්ෂණයට දෙන්න උපරිම බලයක්. ඝර්ෂණය දෙන්න උපරිම සීමාවකට ලං වුණා. ඒ දැන් චලනයේ යනකොටින් ආරම්භ කරගෙන එනවා. ඝර්ෂණ බලයට සීමාකාරී කරගන්න. දැන් උපරිම සීමාව ඝර්ෂණය දෙන්න බාධාකට උපරිමයක් තියෙනවනේ. මේ දෙන්න පුළුවන් උපරිම බාධාව පැනලා ගන්න. වස්තුවේ චලනය වෙන. එතකොට පියවන බලය ඝර්ෂණ බලයට වඩා වැඩි. එතකොට බල දෙක පියවන බලයයි ඝර්ෂණ බලයයි සමතුලිත වෙන්නේ නැහැ. එතකොට අපි කියන එක සමතුලිත බලයක් ඇති වෙනවා. අසමතුලිත බලයක් ඇති වෙනකොටදී යොමුන්නේ දෙවතියක්. එතන ත්වරණියක් මන්දනයක් හට ගැති වෙනවා. එතකොට දැන් ඒක පිටුපිට නිසා මේකට සිද්ධ වෙනවා. ත්වරණිය අපියෝදන බලය වැඩි නිසා මෙතන චලනය වෙන්නේ ත්වරණිය කියන්නේ. හරි. මේකට කියන්නේ දක්ෂ බලයට බලපෑම සහ බල නිර්මාණය කරන්නේ. බලපෑම කියන්නේ පෘෂ්ඨයේ බරපතල කියන බලපන්නේ බලපෑම වෙන කියනවා පෘෂ්ඨයේ ස්වභාවය උදාහරණයකට ගත්තොත් අරාලුද සිනිදුයි එවැගේම අබිලම් ප්‍රතික්‍රියාව වස්තුවේ බර වැඩි වෙන්න මේ අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙන බව. ඉතින් අනුගුණ දර්ශනය වැඩි වෙනවා පෘෂ්ඨයේ සිනිදුන දර්ශනය අඩු වෙනවා. අබිලම් ප්‍රතික්‍රියාව ඒ කියන්නේ වස්තුවේ බර වැඩි වෙන්න අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවනේ බර වැඩි වුණොත් දර්ශනය වැඩි වෙනවා. ඒ කියන්නේ අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙන නිසා. අබිලම් ප්‍රතික්‍රියාව වැඩි අබිලම් ප්‍රතික්‍රියාව වැඩි නම් දර්ශන වැඩි වෙනවා. බර අඩු වෙනකොට එන්න බර අඩු වෙනවා නම් අබිලම් ප්‍රතික්‍රියාව වෙන්නේ අඩු වෙනවා. ඒක දර්ශන බල එන්න අඩු වෙනවා. මෙතන අපි කියනවා අපි මෙතන කරන්නේ කියන්නේ වැඩි වෙන සීමාව. ඒක තමයි
right. ඔන්න ප්‍රශ්න 9ක් ඉවරයි. බලමු ඊට පස්සේ ඊළඟ සාමාන්‍ය විදිහට සෙල්සියස් වලින් නම් 37යි කියලා ලියනවා. ඒක ප්‍රකාශ කරන්නේ. මේක ප්‍රකාශ කරනවා කෙල්වින් නම් සෙල්සියස් වලින් सेल्सियस केल्विन करනකොට එකතු කරා කෙල්වින් සෙල්සියස් කරනකොට අඩු කරා අපිට දැන් මේක කරා නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ කෙල්වින් පිළි උත්තර ඉස්සරහට අපි ගමු සූර්යයේ පෘථිවියේ තාපමාන සම්පූර්ණ වෙන ක්‍රමයක් මොකක්ද? පෘථිවියේ ඉඳලා සූර්යාගේ පිටින් එනකොට ගණමාද්‍යන්, ගෝමාද්‍යන්, වායුමාද්‍යන් අපිට අහු වෙනවා වගේම රික්තකයක් අහු වෙනවා විශ්වයේ. රික්තකයක් තුලින් පවා එන්න පුළුවන් නම් මේ තාප සංක්‍රමණ ක්‍රමයට පදාර්ථ දෙක අවශ්‍යතාවයක් නැහැ. ඉක්වත් එනම නැතත් එනවා. අත්‍යවශ්‍යයි. එහෙනම් මොකද කියන්නේ? ඉතින් ක්‍රමයේ ඉතින් අපි ඉගෙන ගියා. ඒකට තුනේ බලන්න ඊළඟ ප්‍රශ්නේ එක අපි මේක කියන පිළිස්සෝ උණු කියන්නේ. හොඳට විශ්ලේෂණය කරන නේවනේ. CEO සමාන සෙල්සියස් 900 විතර අවස්ථාවක් තියෙනවා. කියන්නේ අක්කරවස්සේ. කැල්සියම් උත්සාහය ගන්න. CEO මේ ප්‍රතික්‍රියාවක් කියන තාප අවශ්‍යතාවය. දැන් වන්දනයේ ඉදිරියට මේ නිවල ප්‍රතික්‍රියාවක් තනියගෙන කොටස් දෙකක් වගේ වෙනවා ප්‍රතික්‍රියාවට පස්සේ. ඒ කියන්නේ මෙතන වෙන්නේ නියම දෙයක්. ඒ වෙනත් නිකන් බෑ. වේදනා කරන්න මේ ශබ්දය ලබා දෙනවා. ඒ කියන්නේ තාපයේ ස්පර්ශයෙන් බලන්න ඕනේ. ඒක තාපය විශ්ලේෂණය කරගත්තොත් මේ පැත්තට මත මේ පැත්තට ශක්තිය යනවා. එහෙනම් මෙතන ශක්තිය 10 යනවා. මේ පැත්තේ ශක්තිය 20ක් වෙනවා. ඒක අන්තිමට ඒක අන්තිමට සෝෂල් කරනවා. මේ පැත්තේ එලෙමන්ට් අපි කියන්නේ ප්‍රතික්‍රිය කියලා. මේ පැත්තේ කියන්නේ පන්තිය. ශක්ති සම්පූර්ණ කරුවා විද්‍යාලයේ ශක්තිය කියලා ශක්තිය වැඩි ලෙවල් එක කරේ අඩු ලෙවල් දැන් ශක්තිය වෙනවා මේ කල්පසෝස් එක කලින් කරලා තියෙනවා 10යි අනිත් ශක්තිය නැති කරලා අපි අරව දානවා ඒ කියන්නේ CNC ශක්තිය මේක බෞද්ධ සංස්කෘතික දානවා හොඳයි
Devaste chiacchiere di realtà belle delle realtà, perché CEO da CEO la crescita bene. Ma magari non si vede la colore così di prevalentemente parlare parlare di macchina da ಪ್ರತಿಕ್ರಿಯೆಯನ್ನು ಕಥೆಯಿಂದ ಪ್ರತಿಕ್ರಿಯೆಗಳ ಎವರೇನು ಕಥೆಯಿಂದ ಅಲಗಟ್ಟಲಿಗಳನ್ನ ಎಂಬುದಕ್ಕೆ ಪ್ರತಿಕ್ರಿಯೆ ಆಗ್ತಿದೆ ಕಾರಣ ಕಾಫೆ ಅನ್ನೋದು ಕಾಫೆ నేను చాలా సీరియస్గా ప్రేరణ ఏదో ఒకటి ఏదో ఈ తరం ప్రతి పలకస్తే baik, silakan Mas. Silakan. Sarangkaiක සංඛ්‍යාතය කියන්නේ එයාට හරියට ටයිමින් එකක් වගේ. සංඛ්‍යාතය එහෙම වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. එයාගේ තරංග ආයාම වෙනස් කරගෙන එයාගේ වේගය වෙනස් වීමක් වෙන්න පුළුවන් කරනවා. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ 100 කරද්දී. ඒක තමයි ඒක නැත්තම් විකාශනය වෙන්නේ. හරි. kalau orang dia kan macam mana orang yang dia kita bisa sama orang yang kan aku di mana aku di mana ada karena bendera dia kan bendera kalau kena kau si bendera dia kan ini ke dalam bendera ini ke bendera kamu itu dia ini bendera ini benar వాతావరణం కానీ కారణం ఏంటంటే మార్గం ఏంటంటే అప్పుడు దాన్ని వల్ల అందరూ ఎడ్యుకేషన్ ఆబ్జెక్ట్
Sambil ramai, bang, ini kita tangannya ikan, bang, kita kan kan kurang lawak kan sebenarnya. Benar, kita kan sebenarnya berapa kata orang ini kan bercerai orang ini. Orang ini kan kita benar. Kita sebenarnya apa sih misalnya, orang ini sudah ini dengan orang ini kayak semacam sudah ini. Jadi memang jadi kita ini dalam lagi dia makan ada lagi dalam yang itu lah, orang ini ada. Sudah ini, macam terera, ya, apa dengan yang nama ada di sama dia. Orang tapi orang kita, orang kita bisa bicara dari ini, mereka bukan dia bisa. Ini sebenarnya apa? Cuma sebenarnya dia kok orang dia. Ini sebenarnya bukan dia, tapi dah nama ini kan ada yang sambil kita lain. Kalau kita kenal, kita berbeda. Ini berbeda dengan kenal tapi ada lagi. Lama ini sampai sampai ini bisa menjadi lama. Lama ini benar-benar serius kan tidak kalah ini mana ada menyatu ini tidak kalah kita ini kan. Jadi udah kalau ini udah lagi serius dia. Karena mereka serius. Yang kan dia pemain dia ini nanti. Dan biasa juga apa ya, ada yang dalam ya mana tahu antara kayak gini kan. Sambungan itu yang itu berbeda juga. Jadi bahasa kalau di dia benar dekat dia. Jadi di bahasa itu kan berbeda dekat dia. Kadang-kadang ini dekat juga apa sampai bisa bangun. Sampai dia dekat dekat beberapa dekat dekat. Yang bisa kita, SPM ini bisa ada. Sorry, sorry, terang ini dekat ini kan dekat. Wow, apa ini? Dekat pun kan kalau yang benar apa? Kalau kalau kita dekat, kita dekat kita terang sama mengerti. Ini kan pasti yang kita melihat cara apa sampai ke dekat ada orang. Kita bisa berbicara. Nah, kita kan Mereka berpikir dengan diri sama yang dengan bisa mana ini ada tinggal dengan mereka right. Belum.